ශාලනී දුව කොහොනන්දි සාරංගය වෙහිකල් එකක් පේන්නේ නැහැ. ෂොප් එකට ගියා පුතේ. ෂොප් එකට ගියා? ඊ අයියා ගෙදර එනකොට රෑ වුණානේ නැන්දි. මාන්සි නැද්ද දන්න? සාරංග පුතත් ඔයාගේ තාත්තා වගේ තමයි. කොච්චර මහන්සි වුණත් කොච්චර රෑ වෙලා ගෙදර ආවත් ලෙඩක් දුකක් නැත්තම් ඉතින් අනිවාර්යයෙන්ම එයාලගේ වැඩ ටික කරගන්නවා. මැරි කරාට පස්සේ නම් නැන්දි ඕවා බෑ. එහෙම වුණොත් ලයිෆ් එක බෝරින් වෙනවා. එතකොට ඉතින් ඕවා වෙනස් වෙයි. මැරි කරාට පස්සේ වයිෆ් දාලා යන ලෝභකමේ ගෙදරට වෙලා ඉඳී දන්නෙත් නැහැ. එහෙම වුණොත් හොඳයි. නැත්තම් වෙන්නේ මාසකින් දෙකකින් ඩිවෝස් වෙයි. එහෙම කියන්න එපා ශාලිනී දුව. මැරි කරනවා කියන්නේ විවිධ සිතුම් පැතුම් විවිධ අදහස් තියෙන දෙන්නේ එක වහලක් යට එකට ජීවත් වෙනවා කියන එක. හැබැයි ඉතින් දෙන්නකම දේවල් ඉස්මතු කරගන්න නොගිහින් කැපකිරීම කරන්න පුළුවන් නම් මැරෙනකන් වුණත් සතුටින් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අනේ නැන්දි මට නම් ඔය විඳෝ ඉන්න බෑ. අනික මැරි කරනවා කියන්නේ හරියට සූසයිඩ් කරගන්නවා වගේනේ. ඊට වැඩිය හොඳයි සුවර්ණ නැන්දි වගේ තනියම ඉන්න. සුවර්ණ නැන්දි තනියම ඉන්නේ කැපකිරීම කරන්න බැරි හින්දා නෙවෙයි. ඒක වෙන හේතුවක්. හැබැයි මට එකක් හොඳටම විශ්වාසයි. සුවර්ණ නැන්දි කසාද බැන්දා නම් අපි හැමෝටම වඩා ආදර්ශමත් විදිහට ජීවත් වෙනවා. මට නම් නැන්දි ලෝකෙට ආදර්ශමත් විදිහට පෙන්වන්න ඕනේ නැහැ. මගේ මිනිස්සයා මට ඕන විදිහට හැඩ ගැවුනොත් ඇති. මම යනවා නැන්දි. ඉන්දුව. ගෙට ගිහින් තේ ටිකක් බීලා යමු. බෑ නැන්දි. මං හිතුවේ සාරංගය ගෙදර ඇති කියලා. ඒකයි මං ආවේ. මම යන්න. බයි. Mr. Giri Sandala. ඔව් කියන්න. මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔයාලට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? මේකයි. මං කැමති ඉස්සර හිටිය ශාන්ත අයියට. ඔයාට වෙයිද ආයෙ මෙහෙම වෙන්න? ඒක කරන්න බෑනේ මේනු මිස්. දැන්ටමත් මම පත්තරේට කියලායි තියෙන්නේ. ඒකට කමක් නැහැ. මට විතරක් ශාන්ත අයියා කියලා කතා කරන්න ඉඩ දෙන්න. උත්සාහ කරලා බලන්නම්කෝ මේනු නංගි. මේනු නංගි? sorry. මේනු මිස්. මට මේනු නංගි කියලා කතා කරන්න. බලන්න. එහෙම කතා කරද්දි කොච්චර සහෝදර හැඟීමක් තියෙනවද කියලා. අනික ඔයාට මහ ලොකුවට වෙනස් වීමක් ඕනේ නැහැ. අර කරපු පොඩි වැරදි ටික හදාගත්තා නම් එච්චරයි. දැන් කොහොමත් මම ඒ වගේ වැරදි කරන්නේ නැහැ. ඒක හොඳයි. ඉස්සර හිටියවා කොච්චර උතුම් මිනිස්සෙක්ද බලන්න. මේ මවාපෑම ඔයාට වදයක් නේ. අනික මමින් එනුම් වලින් වෙනස් වුණාට කමක් නැහැ. මනුස්සකම් වලින් විතරක් වෙනස් වෙන්න උත්සාහ ගන්න එපා.
ඉස්සර මන් දිහා කවුරුවත් බැලුවේ නැහැ. කවුරුවත් මාව ගණන් ගත්තෙත් නැහැ. කවුරුවත් මට ආදරය කරෙත් නැහැ. ඒ දැන් හැමෝම මන් දිහා හැරි හැරි බලනවා. ශාන්තයි දැන් මේගොල්ලෝ ඔයා දිහා බලන්න ඔයාට තියෙන ආදරයටවත් ආසාවටවත් නෙවෙයි. ඔයා මේ කරන වැඩේ මේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා. කමන්නේ. ඒගොල්ලෝ එහෙම හරි මන් දිහා බලනවනේ. මට ඒකත් ලොකු දෙයක්. හැබැයි මං ඔයා කියපු දේ ගැනත් හිතලා බලන්න. ඔයා කැමතිම නම් මට අයියේ කියලා කතා කරන්න. හැබැයි සාන්ත අයියේ කියන්න එපා. මම දැන් ගින්නි සඳල. Thank you.